ඊසියම තීරණය කළා අපේ අවතන් වෙච්ච අහිංසක ජනතාව වෙනුවෙන් අපි යම්කිසි දෙයක් කළ යුතුයි කියලා. ඒ තීරණය කළා මාත් ඊට පස්සේ අපේ ලංක අයියත් ගිහාන් ශානුක අයියත් අපි තුන්දෙනා සාකච්ඡා කරලා ඉවරලා අපි ආරම්භ කරා අද උදේ ඉඳන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා එකතු කරන්න. ඉතින් ඇත්තටම ඒ ආරම්භ කරපු කාර්යය අද අපි නොහිතූ විදිහට සාර්ථක වුණා. ඇත්තටම අපේ විදේශගත අපේ යාළුවෝ අපි බලාපොරොත්තු වෙච්ච නොවිච්ච විදිහට මුදල් උපකාර කරා. ඇත්තටම ඒකට ගොඩක් පින් ඔයාලා ඔක්කොන්ටම ඒ වගේම ඔයාලා කරන කියන කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගම්වාසීනුත් ගොඩක් උදව් කරා. එයාලා ගොඩක් මේ බඩු භාණ්ඩ අපිට ගෙනත් දීලා තියෙනවා. ඉතින් අපි ඒ හැමෝටම පින් මේ කරපු උදව්වට මොකද අපි අපේ මිනිස්සු වෙනුවෙන් අපි මේ වගේ එකතු වෙන එක මාර ශක්තියක් මේ මිනිස්සුන්ට. ඇත්තට මිනිසුන්ගේ මනුස්සකම් ඉහළම තලයේ තියෙනවා. මේ ඒක අපි දැක්කා. අපි විතරක් නෙවෙයි තවත් ගොඩාක් අය මේ වෙනුවෙන් මාර කැපකිරීම ටිකක් කරා. ඒ හැමෝටම පින් සිද්ධ වෙන ඇත්තට මේ අවස්ථාවේ අපේ ගාව කැම්ප් පාසල් 500ක් විතර අපි හෙට දිනේදී ගෙනියන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම සනීප ආරක්ෂක දේවල් අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ අපේ ගාව දැනට තියෙනවා. ඉතින් ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ නොලැබිච්ච තැනක් තියෙනවා. ඔයා දැන් අපි දන්න කියන අය දන්න අත්‍යවශ්‍ය භාණ්ඩ නොලැබිච්ච තැන් තියෙනවා නම් අපිට කියන්න අපි ඒ වගේ තැනකට ගිහිල්ලා බඩු ටික දෙනවා. මොකද හැමෝටම ගෙනihin දෙන තැනකට දෙන එක නෙවෙයි කරන්න ඕන. මගේ අරිච්ච තැන් තියෙනවා. අන්න ඒ වගේ තැන් වලට අපි ඒ භාණ්ඩ හා සේවා ලබා දෙන්න ඕන. ඇත්තටම අපිට කියන්න සතුටුයි මේ වගේ හිතුණු වෙන මිනිස්සු ඉන්න එක ගැනත් අපි ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ දවස් දෙක තුනේ හැමෝම උනන්දුවෙන් මේ දේ කරાવી. නමුත් ඒ මිනිස්සු ගැන හොයන්න ඕන තව සතියකින් දෙකකින් වගේ. මොකද තව සතියක් දෙකක් නෙවෙයි තව මාස ගාණක් යනකම් මේ මිනිස්සුන්ට නැවත යථා තත්ත්වයටපත් වෙන්න අමාරුයි මේ වෙච්ච විනාශයේ හැටියට. ඉතින් මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ පුළුවන් හැමෝම හැකිපමණින් යමක් මින් ඉදිරියට කරන්න සූදානම් වෙලා ඉන්න. මොකද මේ මිනිස්සු වැටෙන්න ඕන බිඳුවටම වැටිච්ච අවස්ථාවක් මේක. මිනිස්සු හැටියට අපිට කරන්න පුළුවන් මෙච්චරයි. මොකද අර මේ වගේ දේවල් අපි නොහිතූ වෙලාවට සිද්ධ වෙන දේවල්. හරිද? ඒකින්ද අපිට කරන්න පුළුවන් මොකද්ද? අපි ඒ වෙනුවෙන් උපරිම කැප වෙලා උදව් කරන්න ඕන.